හෙලෝ ළමයි කොහමද ඔයාලට? ඉතින් අද ඔන්න මම ඔයාලව එක්කගෙන යනවා කොරියාවේ සකුරා මල් බලන්න. ඉතින් මේ දවස්වල සීතල අඩු වුණායින් පස්සේ මල් පිපෙන දවස් තමයි මේ ගෙවෙන්නේ. මල් පිපිලා තියෙනවා හැමතැනම පාර දෙපැත්තේ මේ දිගටම තියෙන්නේ සකුරා ගස්. මේ වගේ ලස්සන මල් පිපෙනවා. තාම මල් පිපීගෙන එනවා. ලොකුවටම මල් පිපිලා නැහැ. නමුත් හැමතැනම මල් පිපෙනවා දැන්. මේ කාලේ මල් පිපිලා තව සතියක් විතර යනකොට මල් හැලිලත් යනවා. ඒක නිසා අපි තීරණය කරා අද මල් බලන්න යන්න. ඒ හින්දා ලස්සන තැන් තියෙනවා. මේ යන පාර දෙපැත්තෙම පාර දිගටම තියෙන්නේ සකුරා මල්. බලන්නකො ලස්සන පාර දෙපැත්තෙම මල් පිපිලා මේ විදිහට තමයි මල් පිපිලා තියෙන්නේ. මල් පිපිලා තියෙනකොට ගොඩාක් ලස්සනයි. ඉතින් හැම තැනක්ම සකුරා ගස් වලින් තමයි මෙහි තියෙන්නේ පිරීලා. අපි ගියා පාක් එකකට. මේකේ මැද වැවක් තියෙනවා, දෙපැත්තෙම ගස් තියෙන්නේ, සකුරා ගස් තියෙනවා, මල් තියෙනවා, නිකන් ගස් කොළන් තියෙනවා. හරි ලස්සන තැනක්. ඉතින් මේක ස්කලංකයි මේ මාරම නිකන් හිතට මාර නිදහසක් තියෙනවා මේකට ගියාපුවාම. මේකේ ලස්සන වීඩියෝ ටිකක් මම ගත්තා. ඔයාලත් බලන්නකො ලස්සනයිද කියලා. මගේ channel එකත් එක්කලා ඔයාලත් දිගටම එකතු වෙලා ඉන්න බලන්න. අද ලස්සන තැන් ටිකක් තියෙනවා.
මේ ගම්මානයේ නම තමයි බියොන්සන් ගම්මානය. මේක තියෙන්නේ බූසාන් වල කිට්ටුව ගිජන් කියන ගමේ තමයි මේක තියෙන්නේ. දැන් මේ වෙනකොට ලස්සන මල් වර්ග පිපෙනවා. මේ කහ පාට මලක් තියෙනවා. මේකේ වටේම මේක ජලාශයක් වගේ තියෙනවා. ඒ ජලාශේ වටේම ඇවිදින්න පුළුවන්. කොරියන් කට්ටිය ගොඩාක් මේකේ වටේ ඇවිදිනවා. එයාලා නිදහසේ ඉන්න තැනක් විදියට මෙතන හඳුන්වනවා. මොකද ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවා. මෙතන පිට්ටනියක් වගේ තියෙනවා. ඇවිදින්න මෙහෙම මන්තේරු තියෙනවා. ඉඳන් ඉන්න තැන් තියෙනවා. පාර දෙපැත්තෙම ලස්සන සකුරා මල් තියෙනවා. ඒ වගේ ලස්සන තැනක් තමයි මේක. සාමාන්‍ය විදිහට මල් පිපිලා තිබුණා වුණාට හරිම ලස්සනයි. මේකේ කහ පාට මල් තියෙනවා, රෝස පාට මල් තියෙනවා, ඒ වගේම සකුරා මල් තියෙනවා. මේ ගම්මානේ වගේ තැනක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ ලස්සන කැෆේ තියෙනවා, බේකරි තියෙනවා. ඒවත් ලස්සන විදිහට තමයි හදලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මෙතෙන්ට එනවා මල් බලන්න. මොකද මෙතන ලස්සනට හදලා තියෙනවා මල් බලන්නම. එක පැත්තක කහ පාටම මල් තියෙනවා, අනිත් පැත්තේ සකුරා මල් තියෙනවා. එක පැත්තකට යනකොට හරියම සීතලයි, රස්නෙකුත් තේරෙනවා. මේ දවස්වල අර සීතලේ ඉඳලා ගොඩක් කට්ටිය රස්නේ විඳින්නත් ආසාව තියෙනවා. ඒක නිසා කොරියන් කට්ටිය හැම ගොඩ මෙතන ඉන්නවා ළමයිනුත් එක්කලා ඇවිල්ලා. ගොඩක් වෙලා සාමාන්‍යයෙන් ඔය මේ ගහලා තියෙන තැන්වල කෑම කන්න එහෙමත් එයාලා එතන ලෑස්ති වෙනවා අපි යන වෙලාවේ. මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. ව්‍යායාම කරන තැන් ඉඳන් මෙතන හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ වීඩියෝ එක තියෙන්නේ. අපිත් යමුකෝ හිමීට පාක් එකේ වටයක් කොයි විදිහටද තියෙන්නේ කියලා. එතකොට ඔයාලටත් බලා ගන්න පුළුවන්. ටිකටම මගේ වීඩියෝත් එක්කලා ඔයාලා එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම එකතු වෙලා ඉන්න. තව ඉස්සරහට වීඩියෝ එක තියෙනවා. මේක ලස්සන වීඩියෝ එකක් නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.